ඔයාලා අහලා තියෙනවද වර්ණපාල තියරිය? වර්ණපාල තියරිය කියන්නේ මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්මයා මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ එයාට හිත ගිය ගෑනු ළමයෙක් ඉඳලා තියෙනවා මේ ඉතින් මේ යාළු කරගන්න ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න. ඉතින් ඒකින්ද මේ වර්ණපාල මහත්තයා මේ පාවිච්චි කරපු ට්‍රික් එක තමයි ඒ ගෑනු ළමයා කැමති නැහැ ගෑනු ළමයාගේ හිත ගන්න මේ ගෑනු ළමයා කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවරලා යද්දී එතකොට හොස්ටල් එකට එහෙම යද්දී හැංගිලා ඉඳලා මේ කෑ ගහනවලු වර්ණපාලගේ කෑල්ල නේද අර වර්ණපාලගේ ගෑනු ළමයා නේද වර්ණපාලට ආදරේ නේද වගේ පොඩි ලයින් එකක් දෙනවලු හැංගිලා ඉඳලා. කවුද මේ ලයින් එක දෙන්නේ? වර්ණපාල මහත්මයා තමයි මේ හැංගිලා ඉඳලා කෑ ගහන්නේ අර ගෑනු ළමයාගේ හිතට මේක කාවත් දන්න මේ දැන් වර්ණපාලත් එක්ක යාළු වෙලා ඉවරයි වගේ ලයින් එකක් දෙන්න තමයි මේක උත්සාහ කරන්නේ. එතකොට මේ ගෑනු ළමයට හිතනවා දැන් මේ බැජ් එකේ කට්ටියක් දන්නවා කැම්පස් එකේ කට්ටියක් දන්නවා මම වර්ණපාල එක්ක යාළුයි කියලා අර එහෙම වුණාම වර්ණපාලත් එක්ක යාළු වෙයි ගෑනු ළමයා කියලා හිතලා තමයි වර්ණපාල මහත්තයා මේ විදිහට මේ ට්‍රික් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තමයි වර්ණපාල තියරිය කියන්නේ. මේ වර්ණපාල තියරිය වැඩ කරලා කොහොමද ගෑනු ළමයා පස්සේ වර්ණපාල මහත්තයාත් එක්ක යාළුලා තියෙනවා. මොකද්ද එතකොට ඒකේ හරේ තියෙන්නේ මේ අර එකම දේ කියලා එයාගේ ඔළුවට දාලා තියෙන්නේ වර්ණපාලත් එක්ක යාළු වෙච්ච ගෑනු ළමයා විදිහට සමාජයේ මේ අර ලේබල් වෙලා තියෙන විදිහට පෙන්වන්න තමයි ඒක කරේ. කොහොමද ඒක වැඩ කරලා තියෙනවා. දැන් ওই විදිහටම මේ ට්‍රික් එකක් කරගෙන යනවා එක්කෙනෙක් ඉන්නවා මේ 2029 නියත ජනපති. කවුද? නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ 2024 ඔය මේ තිබ්බ ජනාධිපතිවරණදී ඡන්ද ඉල්ලුවනේ. ඔය අනුර කුමාර, රනිල් වික්‍රමසිංහ, එතකොට දිලිත් ජයවීර එක නාමලුත් ඡන්ද ඉල්ලුවනේ. 2.50යි ඡන්ද ගත්තේ. 2.50 තමයි ඡන්ද ප්‍රතිශතය සමස්ත ඡන්දේ. එතකොට එහෙම ගත්තු නාමල් රාජපක්ෂ අඩුම තරමේ ඊළඟට තිබුණු මහමැතිවරණයටවත් ඉදිරිපත් උනේ නැහැ තමන්ගේ ආසනෙන්. ඒ කියන්නේ තමන්ගේ ආසනෙන් ඡන්ද ඉල්ලන් ඉදිරිපත් උන්නේ මුළු රටේම පොහොට්ටුවට වැටුණු ඡන්ද ටික එකතු කරලා ලැබුණු එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් තමයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට දැන් ඔය ඇවිල්ලා ඉන්නේ. ඔය හිටපුවන් ඒල සද්ද දාලා ගහලා දුවන්නේ. උදේට පොඩ්ඩක් කෑ ගහලා ලංච් එක ගාලා දුවනවා. ඊට පස්සේ ආයි හොයාගන්න නැහැ. මම කියන්නේ මේ ඔය අර තියරිය තමයි පොහොට්ටුවත් පාවිච්චි කරගෙන යන්නේ. මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? 2024 ඡන්දෙට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඊට පස්සේ මහමැතිවරණයට ඉදිරිපත් වුණේවත් නැහැ. පාර්ලිමේන්තුව ආවා ලිස්ට් එකෙන් ඇවිල්ලා එදා ඉඳන්ම වගේ පටන් ගත්ත ඒගොල්ලන් කැම්පේන් එක 2029 ජනාධිපති නාමල්. රැල්ල නාමල්ට හැදීගෙන එන්නේ වැඩේ 2029 නම් පරද්දන්න වෙන්නේ අපෙන් කැඩිලා ගියත් අපි ගාවට එනවය අරක මේ කියලා හෙනල් සීන් එකක් දානවා. දැන් මේ දවස්වලත් ඔය රැස්වීම වගේක් කරගෙනත් යනවනේ කොට්ටාස රැස්වීම කියලා නේද? සෙනග ඉන්නවයි කියලා පෙන්නන්න. මම කියන්නේ ඕගොල්ලන්ට නාමල් රාජපක්ෂලට හොඳ දේශපාලන දැනුමක් තියෙනවා. නාමල් රාජපක්ෂ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙනවනේ. මහින්ද මහත්තයා කියන්නේ ලංකාවේ හොඳ දේශපාලකයෙක් නේ. දේශපාලකයා කියන්නේ වෙනම චරිතයක්. ඉතින් එයාලට තියෙනවා දේශපාලන දැනුම. ඒගොල්ලන්ට හොඳට මීටර් මේ වැඩි. ආයේ කවමදාවත් ශ්‍රී ලංකේය දේශපාලනය තුළ රාජපක්ෂලට තැනක් නැහැ. ඒක ස්ථිරයි. ඒක අරගලේ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂව රටින් පන්නුවනේ ජනාධිපතිකමෙන් පැන්නුවනේ. ඒ පැන්නපු වෙලාවෙම තමයි රාජපක්ෂලට නැවත ශ්‍රී ලංකේය දේශපාලනය තුළ තැනක් නැහැ කියන එක තහවුරුනේ. ඉතින් එදා ඉඳන් මේ තිබුණු ඒ පසුබැසීම ඒගොල්ලෝ කව කරන්න යනවා නෑ ඒවා වෙන අර සජිත් මහත්තයා කිව්වා වගේ ඒවා වෙනස් මේවා වෙනස් කියලා පෙන්නන්න ඒගොල්ලෝ වෙන ගේමක් දෙනවා මේ ඊළඟ ජනාධිපතිවරණයේදී අපි තමයි දිනන්නේ කියලා. නැහැ ඒක කිසිදු ආකාරයකින් වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ මොකද දන්නවද? දැන් අර තට්ටු මාරු ක්‍රමයට ශ්‍රී ලාංකේය දේශපාලනයේ ඡන්දදායක හැසුණු කාලේ ඉවරයි. ඒ කියන්නේ මේගොල්ලෝ හරිනේ අපි ඊළඟ මේ අනිත් අයට දෙමු. අනිත් අය හොඳ නැහැ මෙයාට දෙමු. ආයේ මේගොල්ලෝ හොඳ නැහැ මේගොල්ලෝ. ඒ තට්ටු මාරු ක්‍රමය ඉවරයි. ඒක ඉවරයි කියලා රාජපක්ෂලා සහ එයාලා වටේ ඉන්න ඒගොල්ලන්ට කියන්නේ තක්කඩියත් මොකද ඒගොල්ලෝ දන්නවා ඇත්ත දැනගෙනත් අර මෝඩ පිරිසක් ඉන්නවනේ රටේ ඉන්නවා 2.50යි 2.50ක පිරිසක් ඉන්නවා. ඉතින් අර තක්කඩි සහ මෝඩ දෙගොල්ලෝ එකතු වෙලා තමයි 2.50 ඉන්නේ. ඒකෙන් අර මෝඩ පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්න යනවා
අර මිනිස්සු රැවටුණා මේ ආණ්ඩුවට අනුරවලට රැවටුණා ඊළඟ පාර දෙන්නේ අපිට ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න අපි තමයි මේක රට ගොඩනගන්නේ කියලා අර දෙන්න අර වර්ණපාල තියරිය වගේ ඔළුවට දෙන්න යනවා මේගොල්ලෝ මේ ඔන්න ඊළඟ පාර වෙනස් වෙනවා මේක කියලා නේක කිසිදු ආකාරයකින් වෙන්නේ නැහැ ඒක මේ රටේ බුද්ධිමත් නිවහල් මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි කවමදාවත් ආපහු ඒ තැනට යන්නේ නැහැ කියන එක බුද්ධිමත් නිවහල් මිනිස්සු වහල් මිනිස්සු නෙවෙයි නිවහල් මිනිස්සු ඉන්නවනේ ඒගොල්ලෝ තේරුම් අරන් ඉවරයි ඒගොල්ලෝ මේ ආණ්ඩුව හොඳ නැත්තම් ආණ්ඩු කුමාර දිසානායක ප්‍රමුඛ මේ මාලිමා ආණ්ඩුව හොඳ නැත්තම් ඊට වඩා හොඳ කෙනෙක්ට දෙනවා මිසක් කවදාවත් අර තෙල් පෝලිං වල මිනිස්සු මැරණකම් බලන් හිටපු ගෑස් පෝලිං වල මිනිස්සු මැරණකම් බලන් හිටපු තෙල් පෝලිං වල මැරණකම් නෙමෙයි වෙඩි තියලා මැරුව කොල්ලෙක් නේද මට මතකයි අපිට මතකයි මේ හොඳට මතකයි අපිට 2022 දා අවුරුදු 4යි ගියේ මේ රටේ මිනිස්සුන්ට හොඳට මතකයි රාජපක්ෂලාට මේ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා රාජපක්ෂලාට මොලයක් තියෙනවා ඒගොල්ලෝ දන්නවා මේ දේශපාලනේ ඒගොල්ලෝ හොඳට තේරුම් අරන් ඉන්නේ මේ වටේ ඉන්න කට්ටිය තමයි තේරුම් ගන්න නැත්තේ ඉතින් ඒගොල්ලෝ බලනවා මේ අර තේරුම් අරන් නැති පිරිසව කොහොම හරි අල්ලන් තියාගන්න නැත්නම් ශ්‍රී ලාංකේය දේශපාලනේ රාජපක්ෂ කියන නම මැකිලම යනවා ඉතින් ඒගොල්ලෝ ලැජ්ජයි ඉතින් ඒක වෙනවට ඉතින් ඒක වේගන යන්නේ අර ඉතුරු වෙලා ඉන්න බොහෝම පොඩි පිරිස තියාගන්න ඉතින් මොනා හරි සෙල්ලම් දානවා මොන තියරිය දැම්මත් කොච්චර ඔලුවට කාවත් දාන්න හැදුවත් ඒක කවදාවත් වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ මහ පොළවේ යථාර්ථය ඒක නෙමෙයි කවමදාවත් I repeat මම ආයෙ පාරක් කියනවා කවමදාවත් ශ්‍රී ලාංකේය දේශපාලනය තුල ඉදිරියේදී රාජපක්ෂලට පාලන බලයක් හෝ රාජපක්ෂලා ගෑවුණු ආණ්ඩුවකට පාලන බලයක් හම්බෙන්නේ නැහැ ඒක ස්ථිරයි. ඒක රාජපක්ෂලා දන්නවා. මේ ඒකින්ද ඕගොල්ලෝ මෙයාර මහන්සි වෙන්න එපා. මහන්සි වුණා කියලා අපි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කවදාවත් හිතන්නේ ආපහු මෙයාලා තමයි හොඳ. මේ ආණ්ඩුව නම් වැඩන්නේ මේ ආණ්ඩුව වැඩන්නේ නැත්නම් ඊට වඩා හොඳ කෙනෙක් ගැන හිතන නිසා කවදාවත් ආපහු රාජපක්ෂලා වගේ රටක් කාපු කට්ටියට පාලන බලයක් දෙන්න තරම් ශ්‍රී ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ. ඒකින්ද අර වර්ණපාල තියරිය වගේ මිනිස්සුන්ගේ ඔළුවට කාවත් දණ්ඩ එක සෙල්ලම් දැම්මට ඒක කවදාවත් වෙන්නේ නැහැ. අපි බලමු දැන් ඉතින් නේද ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුවත් යනවනේ නේද මේ දවස්වල අපි බලමු ඉතින් ඉස්සරහට 2029 ඡන්ද ඉල්ලන්න කලින් මොන නඩු තීන්දුව හම්බෙද කියලා අපි දන්නේ නැහනේ බලන් ඉමු මම මේ කියන්නේ මේවා කියන්න මේ රාජපක්ෂලට තේරුම් කරන්න මේගොල්ලෝ දන්නවා මේගොල්ලෝ වටේ ඉන්නවනේ ඒගොල්ලෝ හිතන් ඉන්නවනේ ඒගොල්ලෝ අපිට පෙන්නන්න යන ඔන්න සෙනගේ ඉන්නවය ඉස්සරහට ඉතින් 2029 රැල්ල නාමල්ට නියත ජනපති මේ මහින්දගේ පුතා නෙමෙයි මහින්ද රාජපක්ෂ ආයි ඡන්ද ඉල්ලුවත් ආයි පොහොට්ටුවට නම් ශ්‍රී ලංකාව තුල පාලන බලයේ ඉඩක් ලැබෙන්නේ නැහැ ඒක ස්ථිරයි